කිටු කියන එකේ එහෙම සිංහල එහෙම වාක්‍යාර්ථයේ සිංහල තේරුමක් නැහැ කිටු. කටු කිව්වනම් මොකක් හරි හිතන්න පුළුවන්. කුටු කිව්වනම් තව කුටු කියලා මොකක් හරි දැන් කිටු කිව්වම එහෙම තේරෙන්නේ නැහැ. මල ගොම තේරෙනවනේ. දැක්කම ඔය හිතපු එක සම්පූර්ණ අනිත් පැත්ත ගහනවා. හරි. ඒතර කිටු කිව්වම එහෙම තේරෙන්නේ නැහැ. ඒක නමෙන් තේරුම් ගන්න බෑ. තේරුණාද? දැන් මැත්ස් වල තියෙන අර්බුදය තමයි හරිද? එහෙම නමෙන් අල්ලන්න බැරි ඒවා තියෙනවා. ස්පර්ශෝන්මුඛ. ස්පර්ශෝන්මුඛ කිව්වහම ටිකක් කියලා කල්පනා කරන පොඩි ඉනාවුත් යනවා. ස්පර්ශෝන්මුඛ එහෙම ඒකේ වචනෙන් කඩලා ගන්න බෑ. හරි. අභ්‍යුහණය. අභ්‍යුහණය කිව්වහම ලෙඩක් කියලා හිතන්නේ දන්නේ නැති එක ටිකුත්. හරි ඔන්න දන්නේ නැති එකට කවුරු එකෙක් ටිකද මට අභ්‍යුහණය තියෙනවානේ. හරි. අපි එනම් පොඩ්ඩක් ඈතකට වෙලා ඉන්නවා. හරිද? එහෙම නම් වලින් කඩලා ගන්න බෑ මේකේ. බය වලත් එහෙම සමහර දෙන්න තියෙනවා. කිව්වම තේරෙනවා. බය වල ගොඩක් පාඩම් වල නම කිව්වහම පාඩම මොකද කියලා තේරෙනවනේ. උදාහරණයක් විදිහට ක්‍රියාකාරී සත්‍යයක් කොහොමද තේරෙනවනේ. උඹලා හිතන්නේ වෙන එකක් නේ හරි. හරි. ඒකට මේ නම ගම දැන් මේක තේරෙන්නේ නැහැ. කිටු කොට තේරෙන්නේ නැහැ. ක්ලික් නැහැ. කිටු කියන එක අපිට එදිනදා පුරුදු නැහැ. කිටු කියන එක තේරුම් ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි දෙකක් එකතු කරලා හැදෙන එක. ඒ කියන්නේ මේ ව්‍යාප්තිය සංයුක්ත කරාට පස්සේ කියන එක කිටු. ඒතර මේ වචනේ පාවිච්චි වෙන්නේ මෙතන විතරයි.